ආයිබෝන් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1983 ඒකක පාඩමින් ආපු MCQ එක. මේක කියනවා අරය ඒවන ගෝලයක් v වේගයෙන් වැටෙනවලු. ඒක මත F කියලා ඝර්ෂණ බලයක් ක්‍රියා කරනවලු. ඒතර ඒ ඝර්ෂණ බලයයි ඒ අතර සම්බන්ධය අපිට දීලා තියෙනවා. F සමානයි k a v වර්ගය කියලා. ඒතර v කියන්නේ ප්‍රවේගය, a කියන්නේ අරය, F කියන්නේ ඝර්ෂණ බලය. අපිට කියනවා මෙන්න මේ සූත්‍රයෙන් දෙනවලු මේ සූත්‍රයේ කේවල මාන මොනවද කියලා අහනවා. එහෙනම් අපිට කේවල මාන හොයන්න අපි මුලින්ම k යගේ උත්තර කරගමු. k උත්තර කරාම අපිට එනවා f මේ පැත්තේ තියාන ඉතුරු පද දෙක ගේන්න හරක් තුන් තින යගේ යටට යන්නේ. එතකොට එනවා a බෙදීම v වර්ගය කියලා. දැන් අපිට කේවල මාන හොයන්න මේ පැත්තට මේ ටිකට මාන ආදේශ කරන්න. ආදේශ කරාම අපිට බලයට ලියන්න පුළුවන් මාන m l t ඍණ දෙක කියලා තියෙන බලයේ මාන. ඒ කියන්නේ අරයක්නේ. එනේ ලියන්න බං l කියලා. ප්‍රවේගයෙන් v කියන්නේ ප්‍රවේගයේ මාන අපි දන්නවා lt ඍණ 1. ඒකේ හැබැයි වර්ගය. මේක පොඩ්ඩක් සුළු කරමු. සුළු කළාම මෙතනින් එනවා m l t ඍණ 2. යට තියෙනවා l. මෙන්න මෙතන වර්ග වෙනකොට l උත් වර්ග වෙන්න ඕන t ඍණ එකත් වර්ග වෙන්න ඕන. ඒතර මෙතනින් l වර්ගය t ඍණ 2 කියලා ලියන්න පුළුවන්. මෙතන දැන් සුළු කරාම මෙන්න මෙතන තියෙන l එකට මෙතන l එකක් ඕන කපලා දාන්න පුළුවන්. මෙතන t ඍණ 2ට මෙතන t ඍණ එකක් කැපෙන්න පුළුවන්. උඩ ඇට කැපුවා. ඉතුරු වෙන්නේ උඩින් ඉතුරු වෙනවා m යට ඉතුරු වෙනවා l වර්ගය. මේකත් උඩට ගියාම එනවා m l ඍණ 3 කියලා. m l 2 කියලා.